මෙවර මැතිවරණයෙන් ජනතාව දුන්නේ ආණ්ඩුවේ වේගය මදි කියන පණිවිඩය බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි. පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී. ආර්ථිකයේ මේ වන විට රට තුළ ස්ථාවර මට්ටමකට අපිපත් කර තිබෙනවා. නැවත වතාවක් රට අස්ථාවර වීමට ඉඩ නොතබන ආකාරයෙන්ම ස්ථාවර කිරීමට අපට හැකි වෙලා තිබෙනවා. ඒ නිසා තමයි තහනම් කර තිබූ වාහන ආනයනයට නැවත ආනයනය කිරීමට අවස්ථාවක් දුන්නේ. පදනමක් නැති දත්ත රැසක් ඉදිරිපත් කරමින් විපක්ෂ ආණ්ඩුව විවේචනය කරනවා. අපට වැඩිදුර තැන් තිබේ නම් ඒවා නිවැරදි කර ගැනීමට අපි කටයුතු කරනවා. පළාත් පාලන ආයතන 267ක් අපි ජයග්‍රහණය කර තිබෙනවා. ඉතිහාසයේ විශාලතම ජයගත්තේ අපි.